right අද දැන් අපි step 2 book එක තමයි පටන් ගන්නෙ. අපි බලමු පොතේ මොනවද ඉස්සෙල්ලාම තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම පොඩි activity of the pieces ඒ කියන්නේ pieces කියන පොඩි introduction එකක් දීලා තිනවා. දැන් අපි step book එක fully complete කරලා තියෙන නිසා අපි දැන් හිතුව අදින්න, කපන්න, check කරන්න, check එකෙන් බේරෙන්න, checkmates game එක basics හැමදේම දන්නවා. එතකොට මේ පොතේ step 2 book එකේ අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ step 1 book එකේ ඉගෙන ගත්ත lessons ඔක්කොම භාවිතා කරලා mix එකක් විදියට, test එකක් විදියට පළවෙනි පිටු දෙකේම වැඩ කරන්න තියෙනවා. මේකේ check කරන්න තියෙනවා, checkmate කරන්න තියෙනවා, checkmate එකෙන් බේරෙන්න තියෙනවා, මොන හරි unprotected piece එකක් කපන්න තියෙනවා. අන්න ඒ වගේ අපි කලින් step book 1 එකේ ඉගෙන ගත්ත lessons ඔක්කොගෙම mix එකක් තමයි මේ පළවෙනි පිටු දෙකේ තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් examples දෙක තුනක් කොහොමද වෙන්නේ කියලා. අපි පළවෙනි පිටුවේම පළවෙනි example එක බලුවොත් මේක white move තියෙන්නේ. අපි දැන් white ද black ද move එක තියෙන්නේ කියලා බලන්න ගන්නවා. පුංචි දෙයක් කියලා දෙන්න ඕන ඔයාලට. අපි position එකක් ගත්තාම position එකක් read කරන විදි තියෙනවා. key factors තියෙනවා. අපි ඒවා ඉස්සරහට ඉගෙන ගමු. සරලව අපි ඉගෙන ගත්තොත් chess board එක අපිට position එකක් puzzle එකක් දීපු ගමන් ඔයාලා basically බලන්න ඕනේ pieces ටික කාටද pieces තියෙන්නේ, වැඩිපුර තියෙන කාටද, අඩුවෙන් තියෙන කාටද. ඉස්සෙල්ලාම උදේ question එක read කරන්න මොනවද තියෙන දේවල්, මොනවද අපිට කරන්න පුළුවන් දේවල්, පුංචි දේවල් ටික try කරලා බලන්න. mainly board එකේ ඉන්න හැම ඉත්තෙක්ම දිහා බලන්න, යාලට කරන්න පුළුවන් දේවල් මොනවද, ඒ ඉන්න හැම ඉත්තෙක්ම ඔයාගේ දෙයට involve කරගන්න. නිකන් එක සයිඩ් එකක්, කිං සයිඩ් එක ගැන විතරක් හිතනවා නම් ඒක ගැන විතරක් හිතන්න එපා. බෝඩ් එකේ ඉන්න හැම ඉත්තෙක්ම ඔයාගේ දෙයට සම්බන්ධ කරගන්න. එතකොට අපිට මේ first example එකේ බලන්න පුළුවන් white move මොනවද කරන්න, මොකක් හරි කරන්න පුළුවන් දෙයක්. මේක මොකක් හරි හැම එකේම checkmate කරන්නත් නැහැ, හැම එකේම ඉත්ත කපන්නත් නැහැ, එහෙම නෙමෙයි. මොකක් හරි advantage එකක් එන දෙයක්, Tamanට වාසියක් වෙන දෙයක් තමයි මේක කරන්න තියෙන්නේ. first example එක අපිට බැලුවාම නිකන් පේනවා මේ queen a8 එකට ඇද්දා. queen a8 කොටුවට ඇද්දාම king ට check එකක් වෙනවා. අපි check එක කරලා ඉවරෙන් පස්සේ බලනවා move, cover, cut. check එකෙන් බේන options තුනයි. මේ තුන එකක් හරි කරන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ queen a8 දාලා check කරාම move, cover, cut කියන options තුනෙන් එකක්වත් කරන්න බෑ blackට. එතකොට එනවා මේක checkmate. ඒ වගේම අපි මෙන්න මේ example එකට මේක black to move. මේකේ බලපු ගමන් අපිට එහෙම checkmate එකක් කරන්න පුළුවන් ගතියක් පේන්නේ නැහැ. එතකොට අපිට දැක්කම පේන මේ white queen ගෙන් black bishop ට අපේ black bishop ට attack වෙලා තියෙනවා. එහෙනම් අපේ unprotected piece එකක් කොහොමද protect කරගන්නේ? ඒ කියන්නේ මගේ කැපෙන්න යන ඉත් එක්ක මම බේර ගන්න විදිහක් හිතන්න ඕනේ. එතකොට මට පුළුවන් මේ b6 pawn b7 එකේ ඉන්න pawn b6 එකට ඇදලා මේ bishop එක guard කරගන්න. අන්න ඒ වගේ පුංචි දේවල් අර කලින් අපි ඉගෙන ගත්ත හැම lesson එකකම එක examples තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම අපිට මේ example එක බැලුවොත් මේකත් black to move. මේකේ black ඉත්තට අදින්න පුළුවන් මොනවද කියලා බලන්න ඕන පොඩ්ඩක්. අපේ pawnsලා දෙන්නම block වෙලා තියෙන්නේ. මේ bishop move කරන්නත් බෑ, rook ගෙන් pin වෙලා තියෙන්නේ. මේ knight move කරන්නත් බෑ, queen ගෙන් pin වෙලා තියෙන්නේ. එතකොට මම බලනවා මේ king move කරන්න පුළුවන්ද කියලා. king වත් මේ ළඟ තියෙන squares එකකටවත් move කරන්න බෑ. මේ bishop king and මේ pawn කියන ඉත්ත දෙන්නගෙන් king squares ටික block වෙලා තියෙන්නේ. හැබැයි king ඉන්න කොටුවට check එකක් නැහැ. අපි step 1 book එකේ ඉගෙන ගත්ත stalemate කියලා lesson එකක් check එකක් නැතුව king හිර වෙලා ඉන්නවා නම් සහ Tamanට ඉන්න අනිත් pieces move කරන්න බැරුව හිර වෙලා ඉන්නවා නම් අපි ඒකට stalemate කියනවා. එතකොට game එක draw. එහෙනම් මේ example එකේ black ට move එක තිබ්බොත් මේකේ mark කරලා තියෙන black ට move එක තියෙනවා නම් මේ game එක stalemate. එහෙනම් අපිට මෙතන යටින් ලියන්න පුළුවන් stalemate කියලා. එතකොට දෙන්නටම ලකුණු භාගේ හම්බ වෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ 3 සහ 4 කියන පිටු දෙකේම අපි step 1 book එකේ කරපු පාඩම් හැම එකකින්ම එක වගේ අරගෙන paper එකක් විදිහට mix එකක් විදිහට ඔයාලගේ knowledge එක ආය මතක් කරගලා දෙන්න තමයි මේ පිටු දෙක තියෙන්නේ. මේ පිටු දෙක කරලා අපි step book 2 එක අද ඉඳන් පටන් ගමු.